ආයිබෝන් අද අපි ගොඩක් කාලයකට පස්සේ හම්බ වුණේ. ඉතින් අද ඔයගොල්ලෝව දැනුවත් කරන්න මම සූදානම්ින් ඉන්නේ. අද ලංකාවේ ගොඩක් අයට තියෙන ගැටලුවක් සම්බන්ධව හයිබ්‍රිඩ් මෝටර් රථ සම්බන්ධව. අද අපි මේ කතා කරන්න මාතෘකා කරගත්තේ Toyota හයිබ්‍රිඩ් මෝටර් රථ සම්බන්ධව එන ප්‍රධානම ගැටලුවක් සම්බන්ධවයි. ඉතින් එහෙනම් අද අපිට දැන් අපේ අතේ තියෙනවා 2012 Aqua මෝටර් රථයක්. මේ මෝටර් රථයට දෝෂයක් පැවරලා දැන් තියෙනවා. අපි බලමු මේ මොකද්ද ඒ නිවැරදි කරගන්නේ කොහොමද කියලා. මම හිතන්නේ මෙතනින් ලංකාවේ කවුරුවත් කරපු නැති දෙයක් අපි කරන්න යන්නේ. ඒ කියන්නේ කාර්මික මහතුන්ටත් ඒ වගේමයි පාරිභෝගික අය මහතුන්ටත් කාටත් ඒ කියන්නේ වාහන මෝටර් පාවිච්චි කරන අයටත් මේ මෝටර් රථයක දෝෂයක් ආවට පස්සේ ඒක නිවැරදි කරගන්න නිවැරදි ක්‍රමය මොකද්ද කියන එක. ඒක හඳුනාගන්නේ කොහොමද? ඒක හඳුනාගන්න ඊට පස්සේ නිවැරදිව ඒක නිවැරදිව ආපහු යථා තත්ත්වයට පත් කරගන්නේ කොහොමද? අන්න ඒ සම්බන්ධව තමයි දැනුවත් කරන්න අපි හදන්නේ මේ. හොඳයි. අපිත් එක්ක දැන් රැඳී සිටින්න. අපි පළවෙනියෙන්ම අපි බලමු මේ මෝටර් රථයේ මොනවද අපිට දැනට දකින්න තියෙන දෝෂයන් කියලා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ දෝෂයන් මොනවද කියලා. නමුත් අපිට ඉන්ඩිකේෂන් ඒ කියන්නේ ඩෑෂ්බෝඩ් එකේ නොඑක් ලයිට් ටිකක් පත් වෙන්න ගන්නවා. කාටද තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම තොරණක් වගේ ලයිට් වගේ පත් වෙනවා. මොනවද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් මොනවද බලමු. අපි බැලුවම එන්ජින් ලයිට් එකක් තියෙනවා. මොකද්ද හෑන්ඩ් බ්‍රේක් එකේ වගේ ලයිට් එකක් තියෙනවා. කාර් එකක් ලිස්සනවා වගේ තියෙනවා. තව කාර් එකක් මතින් ඉරක් වගේ එකක් තියෙනවා. හෑන්ඩ් බ්‍රේක් එක ලාංඡනයක රතු පාටින් පත් වෙනවා. ඉතින් ඔහොම තමයි කස්ටමර්ට අපිට කියන්නේ. අපිට කියනවා මෙන්න මේක පත් වෙනවා මෙහෙම කියලා කියනවා. ඉතින් ඒගොල්ලෝ දන්නේ නැහැ මොනවද කියලා. දැන් අපි මේක අපිත් දන්නේ නැහැ අතට මේක මේ ලයිට් එකක් මෙහෙම වෙනවා කිව්ව ගමන්ම අපිට කියන්න බෑ මොකද්ද මේ කියලා එකපාරටම. ඒක කියන්න එකත් නිවැරදි නෑ. යම්කිසි අදහසක් ගන්න පුළුවන් තමයි. නමුත් ඒක අදහසක් කරගෙන අපි කියන එක හරි නෑ. ඒ කියන්නේ නිවැරදිව දෝෂය හඳුනාගෙන අපි කියනවා නම් තමයි ඒක වඩාත් නිවැරදි වෙන්නේ. එහෙනම් අපි බලමු මේ දෝෂය කොහොමද හොයන්නේ කියලා. එතකොට මේ දෝෂය හොයන්න නම් අපිට ඇත්තටම ස්කෑන් එකක් පාවිච්චි කරන්නම වෙනවා. දැන් ස්කෑන් කිව්වම පස්සේ ස්කෑන් ඔය එක් වර්ග තියෙනවා. වර්ගවල එක මාදිලි තියෙනවා. එක ඒ කියන්නේ අපිට මේ වගේ ස්කෑන් එකක් තියෙන්න පුළුවන්. මේක ලොන්ච් එකක්. මේකෙන් දැන් ගොඩක් වැඩ කරන්න පුළුවන් එකක්. එහෙම නැත්නම් මේකේ කෝඩ් එක හොයාගන්න පුළුවන් පොඩි ෆෝන් එකකට භාවිත කරන්න පුළුවන් ස්කෑනර් තියෙනවා. දැන් එක විදිහ තියෙනවා. අපි ඒක මොනවා වුණත් කවන්නේ මොනවා හරි ක්‍රමයකින් අපි ස්කෑනර් එකක් භාවිත කරලා ආධාරයෙන් මේක තියෙන දෝෂය මොකද්ද කියලා හඳුනා ගන්න ඕනේ. එහෙනම් අපි දැන් මේ යන්නේ දැන් මේකේ දෝෂය සොයාගන්න යන්නේ. එතකොට අපි මේ ස්කෑන් එක යන්නේ කොහොමද? ඒවා මම හිතන්නේ ඒක කියන එක මෙතනට ප්‍රායෝගික වෙන්නේ නැහැ. නමුත් මම මේක භාවිත කරලා දෝෂය සොයා ගන්නවා. ඒ දෝෂය සොයා ගන්න එක ඔබට කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. දැන් යම් කිසි කෙනෙක්ට පොඩි ස්කෑන් එකක් හරි තියෙනවා නම් ඒකේ ස්කෑන් එකෙන් දෝෂ සංකේතය හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තුමු සර්විස් එකකට හරි මොනවා හරි රිපෙයාර් කරන තැනකට හරි ගිහිල්ලා අපි මේකේ දෝෂය හොයා ගන්නවා. දෝෂය කියන්නේ දෝෂේ සංකේතයක් එන්නේ අපිට ඇත්තටම මොකද්ද කියලා. ඊට පස්සේ අපි වෙනම ඒක විග්‍රහ කරමු. දැන් පළවෙනියෙන් මේ වාහනේ දෝෂය මොකද්ද කියලා හොයාගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට දැන් දෝෂයක් තියෙන මොකක් හරි දෝෂයක් තියෙනවා නම් ඒ ලයින් එක මේ හයිලයිට් වෙනවා. ඒ කියන්නේ රතු පාටින් පෙන්වන්න පටන් ගන්නවා. ඔය තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ස්කෑන් එකේම පෙන්වන්න පටන් ගන්නවා. එතකොට අපි ඕක ස්කෑන් වෙලා ඉවර වුණාම දැන් අපි බලනවා මොකද්ද? ඔන්න දැන් ස්කෑන් වෙලා ඉවරයි. දැන් තියෙනවා HC hybrid control කියලා මාතෘකාව යටතේ තියෙනවා මොනවද? තව කොටස් කීපයක් ඇවිල්ලා තියෙනවා. දෝෂ කීපයක් සටහන් වෙලා තියෙනවා. ඒතර අපි ඒක තියෙනවා එක P.80 replace hybrid battery pack. ඒක තමයි දෝෂය නං. ඒක දෝෂය. ඊළඟට ඒක පහලින් තියපෙන්නවා තව P3018 battery dock become weak කියලා. එතකොට 8 එක. ඔන්න ඔය ටික තමයි දෝෂේ. දැන් ඕක අපි හිතමු දැන් මේ වගේ ස්කෑනර් එකක් ගත්තට පස්සේ ස්කෑනර් එක මේ දෝෂේ හොයාගත්තට පස්සේ අපි හිතමු මේකේ උපදෙස් ගන්න පුළුවන් එක්ක කාර්මික මහතෙක්ට කියලා හරි එහෙම නැත්නම් මට මගේ දුරකථනයට කතා කරලා කිව්වොත් මෙන්න මෙහෙම දෝෂයක් තියෙනවා කියලා මට ඒක කියලා දෙන්න පුළුවන්. මොකද්ද කරන්න කියලා. හරි. දැන් මෙන්න මේ හයිබ්‍රිඩ් කන්ට්‍රෝල් එකේ ඒ කියන්නේ හයිබ්‍රිඩ් අතර මේ බැටරි එක ලෙඩ ඇවිල්ලා තියෙනවා. ඒතකොට බැටරි එකේ ලෙඩක් ආවට පස්සේ ABS එකේ ෆෝල්ට් එකක් පෙන්නනවා. ABS එකේ ෆෝල්ට් එකක් පෙන්නනවා. නමුත් ඇත්තටම මේක ABS එකේ ෆෝල්ට් එකක් නෙමෙයි. දැන් සමහරක් වෙලාවට මේ ෆෝල්ට් එක පෙන්නලා සමහරක් අය රැවටීමට ලක් වෙලා තියෙනවා. අපි ගාවටත් ඇවිල්ලා තියෙනවා මෙහෙම වෙලා කියලා කෝල් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් බැටරි එකේ ෆෝල්ට් එක ආවට පස්සේ ABS එකේ ෆෝල්ට් එකක් තියෙනවා කියලා මෙතන පෙන්නුවට ඇත්තටම මේ ABS එකේ ෆෝල්ට් එකක් නෙමෙයි. ඒකට මේක දන්නේ නැති වුණොත් මේක හරියට දැනගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? බැටරි එක හදන්න තැනකට ගියොත් හැමෝම නෙවෙයි සමහරක් තැන් වලට ගියොත් එහෙම
මෙන්න කියනවා හරි බැටරි එකේ ෆෝල්ට් එකක් තියෙනවා ABS එකත් නරක වෙලා කියලා මේක පෙන්නලා කියනවා. හැබැයි ඇත්තටම ABS එක නරක වෙලා නැහැ. එහෙනම් අපි දැන් මේක මෙන්න ෆෝල්ට් එක අපි හඳුනාගත්තා. මේක අපි රෙකෝඩ් කරගත්තා. ඊට පස්සේ ඊළඟට අපිට කරන්න පුළුවන් මේ ෆෝල්ට් එක ක්ලියර් කරන්න. ක්ලියර් කරන්න කියන්නේ తాවකාලිකව මේ ෆෝල්ට් එක නැති කරන්න පුළුවන්. ඒ తాවකාලිකව නැති කරන්න නම් මේක අපි ක්ලියර් කරන්න ඕනේ. අපි ඒක ක්ලියර් කරලා දැම්මට පස්සේ මේ ෆෝල්ට් එක తాවකාලික නැති වෙනවා. එතකොට ඩෑෂ්බෝඩ් එකේ අපිට බලන්න පුළුවන් අර ලයිට් ටික ඔක්කොම ටික නිවිලා ගියා. එතකොට දැන් ඒ කියන්නේ මෝටර එකේ සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. తాවකාලිකව. ස්ථිරව නෙවෙයි. తాවකාලිකව පත් වුණා මේ දෝෂයෙන් නිවැරදි වුණා. හැබැයි දෝෂයෙන් නිවැරදි වුණාට මේක බැටරි එක හොඳ නැහැ කියන එක ෆෝල්ට් එක අපේ තාමත් තියෙනවා. ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ P.A80 replace high weak battery pack. ඉන්න ඔන්න ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා pending කියලා. pending. ඒකට pending කියලා ෆෝල්ඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන හේතුව තමයි බැටරි එක හොඳ නැහැ. දැන් ABS ෆෝල්ඩ් එකක් නැහැ. ඔන්න දැන් මේ අවස්ථාවේ ඔන්න ABS ෆෝල්ඩ් එකක් තියෙනවා නම් ඒ ABS ෆෝල්ඩ් එක නැවතත් මැකෙන්නේ නැහැ. ඒ කියන්නේ අයින් වෙන්න ඉවත් වෙන්නේ නැහැ. ඒ දෝෂය ඒ ආකාරයෙන්ම පවතිනවා. නමුත් මේක ඒ ආකාරයෙන් පැවතුන්නේ නැත්තේ ABS එකේ දෝෂයක් නැහැ. ඒක ඉවත් වෙලා ගියා. අපි දැන් බැටරි එක ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් ඊළඟට යන්නේ බැටරි එක කොහොමද බැටරි එකේ දෝෂය හඳුනාගන්නේ කියන තැනට අපි ඊළඟ අදියරෙන් අපි යමු.